ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ නියංගලා පිළිබඳ තොරතුරු සමගිනි. විස්ස හොයාගත් මල්ලොවේ හැඩකාරිය ලෙස සමාජීය කතාව හඩලක්වන්නේ ඉතාම සුන්දර නියංගලා මලයි. කැටෙමින් පිරුණු රතු කහ පෙතිවලින් ලොවම හැඩ කරන ලස්සන නියංගලා මලට ජනතාව එතරම් ප්‍රිය කරන්නේ නැත. නියංගලා වල දුටු තැන විනාශ කර දමන්නේ එහි ඇති විස පිළිබඳ දන්නා නිසාවෙනි. ඕනෑම නපුරක් තුළ හොඳ දෙයක් ඇති බව සපත කරමින් නියංගලා ශාකයත් හරි අපූර්වත්වයක් ලොවට කියා පායි. සබාදහම හොඳින් අවබෝධ කරගෙන සිටි අපේ මුතුන් මිත්තන් නියංගලා ශාකයේ අපූර්වත්වය මැනවින් පසක් කොටගෙන සිටි බව පැහැදිලිය. අතීත ගොවිතැන් කටයුතුවලදී යලමහ කන්න වගා කොට බත බුලතින් ශස්ත්‍රීක කළේ නියංගලා ශාකයේ වගා කාලසටහන උපයෝගීතාවයනි. නියංගලා යන්නෙහි තේරුම නියංග අල ලෙස දැක්කේ. නියංගයක් පවතින දා එය අලයක් සේ පවතින බව සඳහන් වේ. ඒ අනුව නවස් සහ නිකිණි මාසවල ශ්‍රී ලංකාවේ නියංගලා අල ලෙස පවතී. උද්භිද විද්‍යාත්මකව නියංගලා ද්විලිංගික ශාකයක් වුවත් අලයෙහි ස්වරූපය අනුව වෙදකමේදී ස්ත්‍රී සහ පුරුෂ ලෙස වර්ග කෙරේ. නියංගලා අල දවල්ට විස සහිත බවත් නියංගලා මල් රැයට විස සහිත බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ගොවිතැන් කටයුතුවලදී පැළ සිටුවීම සඳහා වර්ෂාව ලැබෙන කාලය නිර්ණය කිරීමටත් නියංගලා ශාකය යොදාගෙන තිබේ. නියංගලා ශාකයෙන් ගොවි ජනතාව වෙලෙස ඵල ප්‍රයෝජන ලබද්දී දේශීය වෙදදුරන් ඖෂධ වශයෙන් නියංගලා භාවිතයට ගෙන ඇති බව පෙනේ. නියංගලා වැලේ සියලුම කොටස් විස බවටත් දේශීය වෛද්‍යවරු එහි අල කොටසේ වැඩි විසක් පවතින බව හොඳින්ම දැන සිටියහ. එම නිසා විස මැඩලා විවිධ රෝගවලට ඖෂධ ලෙස ලබා දෙන ලදී. සමී රෝග, පිළිකා, ගර්භණී කාන්තාවන්ගේ අධික වේදනා සමනයට, ලිංගික රෝග, කාන්තා රෝග, සර්ප විස, ගෝනුසු විස, ලාඳුරු, කටුවද්දවා ගැනීමට අර්සස්, ඉදුමම, පරණ තුවාල, උඳුගව්වා කෑම යනාදිය සඳහා විස නැසූ නියංගලා අල භාවිතයට ගෙන තිබේ. අතීතයේ ජන ජීවිතය හා සබැඳි නියංගලා ශාකය ජනතාව ප්‍රිය නොකරන ශාකයක් ලෙස ජනගත වී ඇත්තේ ජනතාවගේම නොදැනුවත් භාවය මෙන්ම වැරදි ලෙස භාවිතයට ගැනීමෙන් අනිටු ප්‍රතිඵල ලැබීම නිසාවෙනි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනම පෙරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමු ගන්නවා.